අද අපි ජීවත් වෙලා ඉන්නේ අභ්‍යවකාශයේ රහස් එකින් එක හෙළිමින් පවතින අතිවිශේෂ යුගයකයි. දවසින් දවස විද්‍යාඥයන් අපට අලුත් සොයා ගැනීම් ගෙනෙනවා. ඒ අතරින් මේ කාලේ ලොකුම සොයා ගැනීමක් තමයි අඟහරු ග්‍රහය මත ජලය තිබුණා බව තහවුරු වීම. මේ පරීක්ෂණය කරගෙන යන්නේ ලෝක ප්‍රසිද්ධ NASA ආයතනය මගින්. අපි මෙච්චර කාලයක් හිතුවේ අඟහරු කියන්නේ වියලි සීතල ජීවයක් නැති ග්‍රහයක් කියලා. නමුත් දැන් විද්‍යාඥයන් කියනවා අඟහරු මත භූගතව විශාල ජල සංචිත තවමත් පවතිනවා කියලා. එම ජලය මුළු ග්‍රහය පුරා විසිරුවා හැරියොත් කිලෝමීටර් 1-2 අතර ගැඹුරකින් මුළු අඟහරුම වසා දෙමිය හැකි තරම් ජල ප්‍රමාණයක් අතීතයේ තිබුණ බව තමයි ඔවුන් පවසන්නේ. මීට බිලියන ගණනක් එහාට ගියාට පස්සේ අද අපි දකින අඟහරු මේ වගේ නෙවෙයි. ඒ කාලේ අඟහරු මත ඝන වායුගෝලයක් දක්නට ලැබුණා. ඒ වායුගෝලය නිසා උණුසුම් දේශගුණයක්ද සෑදී තිබුණා. ඒ නිසා ද්‍රව ජලය අඟහරු මත ගලා යාමට සුදුසු පාරිසරික තත්ත්වයක් තමයි තිබුණේ. විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙන්නේ ගංගා වගේ නිම්න, ඩෙල්ටා වගේ බූරටා ජලය ගලා ගියා කියලා හිතන විදියට හිතන්න පුළුවන් කාණු පද්ධති මේ සියල්ල පෘථුවියේ ගංගා සහ ඩෙල්ටා වලට ඉතා සමානයි. ඒ නිසා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අඟහරු මත ජලය ගලා ගිය කාලයක් තිබුණාය කියලා. ජලය තිබුණා ඒ බවට සාක්ෂි මොනවද? අඟහරු මතින් හමු වෙලා තිබෙනවා මැටි වර්ග, ලවණ, සල්ෆේට් වැනි khනිජ. මෙවැනි khනිජ නිර්මාණය වෙන්නේ ජලය තිබුණ විට පමණයි. ඒ කියන්නේ අතීතයේ අඟහරු මත ජලය තිබුණ බවට විද්‍යාත්මක සාක්ෂි දැන් ලැබී තිබෙනවා. එහෙනම් ඒ ජලයට මොකද වුනේ? කාලය ගත වෙද්දී අඟහරුගේ චුම්බක බලය දුර්වල වී ගොස් ඒ සමග සූර්ය කුණාට ඍජුවම අඟහරුගේ වායුගෝලය සමග ගැටීමක් ඇති වී අඟහරුගේ වායුගෝලය මන්දගාමීව අභ්‍යවකාශයට ගසාගෙන යාමට පටන්ගත් බව තමයි සඳහන් වෙන්නේ. වායුගෝලයේ පීඩනය අඩු වී ඒ සමග මතුපිට ජලය රඳා පැවතීමටත් නොහැකි වීම ද්‍රව ජලයේ මන්දගාමීව වාෂ්ප වෙලා ගොස් අභ්‍යවකාශයට පැන ගිය බව සඳහන් වෙනවා. මෙහි ප්‍රතිඵලය තමයි අඟහරු සීතල වියලි ග්‍රහයක් බවට පත්වීම. නමුත් සියලු ජලය නැති වුණේ නැහැ. සමහර ජලය අයිස් බවට පත් වෙලා සමහර ජලය භූගතව තවමත් රැඳී පැවතින බව තමයි සඳහන් වෙන්නේ. ජලය තිබුණා නම් මෙතනින් මතුවන ප්‍රශ්නය තමයි අඟහරු මත ජීවයක් තිබුණද? අද ශුද්‍ර ජීවීන් ඉතුරු වෙලා තිබිය හැකිද? මේ ප්‍රශ්නය නිසාම විද්‍යාඥයන් අඟහරු ගැන තවමත් ගැඹුරු පරීක්ෂණ කරමින් තිබෙනවා. අඟහරු මත ජීවය ගැන නවතම තොරතුරු. අඟහරු වෙත යවලා තිබෙන රෝවර් යාන ගල් සහ පස් නීති පරීක්ෂා කරමින් තිබෙනවා. එම පරීක්ෂණවලදී සමහර ගල් තුලින් ජීවී ක්‍රියාකාරීත්වයක් ඇති විය හැකි රසායනික සලකුණු හමු වෙලා තිබෙනවා. මෙයින් කියවෙන්නේ අඟහරු මත ජීවය තිබුණා කියලා පූර්ණ ලෙස තහවුරු වුණා කියන එක නෙවෙයි. නමුත් අතීතයේ අඟහරු මත ශුද්‍ර ජීවීන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තිබුණා කියන අදහසට ශක්තිමත් සාක්ෂි තමයි ලැබිලා තිබෙන්නේ. විශේෂයෙන් ජලය තිබුණා කියලා හඳුනාගත් ප්‍රදේශවලින් හමුවන ගල් තුල කාබන් සංයෝග, ලවණ, මැටි වර්ග දක්නට ලැබෙනවා. මේවා පෘථුවියේ ජලය සහ ජීවය එකට තිබුණු පරිසරවල හමුවන දේවල් වලට ඉතා සමානයි. ඒ නිසා විද්‍යාඥයන් දැන් විශ්වාස කරනවා අඟහරු මත ජීවය තිබුණාද කියන ප්‍රශ්නයට පිළිතුරු අනාගතයේදී පෘථුවියට ගෙන නියති පරීක්ෂණ කරාම තහවුරු කරගත හැකි බව තමයි පවසන්නේ. අද අපි දකින අඟහරු සීතල වියලි ග්‍රහයක් වුණත් අතීතයේ ජලයේ පිරුණු ජීවය උපදින හැකියාව තිබුණු ග්‍රහයක් වන්නට ඉතා වැඩි ඉඩක් තිබුණා. ඒ නිසාම අඟහරු මත ජීවය තිබුණාද අනාගතයේ ජීවය හමු වෙයිද කියන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ ඉදිරියේදී. ඉතින් මේ වගේ විශ්වයේ රහස් අභ්‍යවකාශයේ විද්‍යාත්මක සොයා ගැනීම ඔබට ඉදිරියටත් දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, comment එකක් දාලා ඔබගේ අදහස කියන්න. අඟහරු මත ජීවිත තිබුණාද කියලා ඔබ හිතන්නේ මොකද්ද? comment එකකින් අපිට කියන්න. එහෙනම් තවත් වීඩියෝක් තුලින් හමු වෙමු. සුබ දවසක්.